මහින්ද රාජපක්ෂ කියන්නේ මේ ලෝකේ කිසිම නායකයෙකුට නැති ආදරයක් ගෞරවයක් විශ්‍රාම ගියාට පස්සේ තියෙන නායකයෙක්. ඒ නිසා සත්භාවයෙන්ම මිනිස්සුන්ට ආදරයක් තියෙනවා මහින්ද රාජපක්ෂ කියන චරිතයට. මහින්ද රාජපක්ෂ කියන්නේ සම කරන්න බෑ කාටවත්. ඒ කියන්නේ ඒක මම ලෝකේ දැකලා නැහැ. කිසිම නායකයෙකුට තමන් පෙන්ෂන් ගියාට පස්සේ විශ්‍රාම ගියාට පස්සේ දේශපාලනයෙන් මේ නායකයෙකුට මේ විදියට ගෞරවයක් දක්වනවා. මම ඔබ මගෙන් අහපු ප්‍රශ්නේ ඉතාමත් හොඳයි. මොකද හේතුව අනාගතේ බලා ගන්න පුළුවන් මේ කවුරු හරි විශ්‍රාම ගිහිල්ලා දේශපාලනයෙන් අයින් වුණාම කී දෙනෙක් බලන්නේයිද කී දෙනෙක් කොහොම යයිද කියලා. මේ නායකයන්ට. මොකද මේ නායකයා එක පැත්තකින් මිනිස්සු සංවේදී නායකයෙක්. මිනිස්සුන්ට ආදරය කරපු නායකයෙක්. ඒ වගේම 30 අවුරුද්දක තිබිච්ච යුද්ධේ මිනිස්සුන්ට පාරේ බහැලා යන. ඔය කොමිසමේ ඉන්න අය මම දැක්කා ඔක්කොම ජනෙල් වලින් බලාගෙන හිටියා. එළියේ බලාගෙන ඉඳලා ඒගොල්ලන්ට උනත් හිතට හදවතට දැනෙනවා ඇති අපි මේ වැඩ කරන්නේ මේ මිනිස්සයා දීපු නිදහසෙන් නේද කියලා. එතකොට මිනිස්සුන්ට නිදහස මම අහගෙන හිටියා වොයිස් කට් වලින් විවිධ අය මුස්ලිම් වෙන්න පුළුවන් දෙමළ වෙන්න පුළුවන් සිංහල වෙන්න පුළුවන් ඒ හැම කෙනාම වොයිස් කට් එකෙන් කිව්වේ අපි ජීවත් වෙන්නේ මේ මිනිස්සයා නිසායි කියලා. එතකොට සත්භාවයෙන්ම මෙතෙන්ට මිනිස්සු ඇදිලා ආවා. දැන් රෝණු කුමාරේ කෝච්චියේද නැත්තම් මිනිස්සුන්ට පිස්සු තියනවා සල්ලි ගෙවලා එන්නේ එහෙම. වාහන අරන් එයිද? කවුද වාහනට සල්ලි දුන්නේ? කවුරුත් වාහනට සල්ලි දුන්නේ නැහනේ. අනිත් එක දවසෙන්නේ මේක. 11 වෙනිදා හවස ලැබෙනවා 12 වෙනිදා මිනිස්සු එනවා. ඒතකොට එහෙම ගෙන්නන්න බෑ කාටවත්. මේක මෙතුමාගේ වාසනාව.